ගෝලීය අර්බුදයත් එක්ක අපේ ප්‍රධානම අපනයන භෝගය වෙච්ච තේ වගාවට විශාල බලපෑමක් එල්ල වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද දැනටමත් මැද පෙරදිග තමයි අපේ ප්‍රමුඛ ගැනුම්කරුවෝ ඉන්නේ අපේ තේ සඳහා ඉල්ලුම යම්කිසි ප්‍රමාණයකින් අඩු වෙලා කියලා සංඛ්‍යා වාර්තා පෙන්නනවා. ඉතින් මේ තත්ත්වය අපිට අපේ ප්‍රධානම අපනයන භෝගයට තියෙන ඉල්ලුම අඩු වෙනකොට අපි හිතන්න වෙනවා වෙනත් විකල්ප වෙළඳපොළ සඳහා යොමු වීම, විවිධාංගීකරණය කිරීම, අගය එකතු කිරීම වගේ කටයුතු ගැන අපිට වැඩි වැඩියෙන් රටක් විදියට තේ කර්මාන්තය ආශ්‍රය අපිට හිතන්න වෙනවා. ඒ වගේම තේ නිෂ්පාදනයේ තේ කර්මාන්තයේ තේ වගාවේ ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා දැන් සාමාන්‍යයෙන් අක්කරයකින් තේ කිලෝ 200ක් 250ක් විතර තමයි අපිට තේ දළු අපිට අස්වැන්න විදියට අපි මාසෙකට ගන්න. අපි බලන්න ඕනේ මේක තේ දළු 1500ක් 2000 ගන්න පුළුවන් තාක්ෂණයන් බිඳු ජල සම්පාදන පද්ධති හරහා ජලද්‍රව්‍ය පෝර නිශ්චිත කාලාන්තරවලදී ලබා දීම තුලින් අපිට ඒ ගන්න පුළුවන් බව දැන් ඔප්පු කරලා ඉවරයි. ඉතින් අන්න ඒ වගේ තාක්ෂණ පාවිච්චි කළා අපිට පුළුවන් මේ තේ කර්මාන්තයේ ඉදිරි පිම්මක් පනින්න. ඒ වගේම තමයි පොල්. දැන් පොල් වලට තියෙන ඉල්ලුම ඊටාම වැඩි. පොල් ආශ්‍රිත නිෂ්පාදන ඊටාම හොඳින් විවිධාංගීකරණය වෙමින් පවතිනවා. ඒ වගේම මේ නිෂ්පාදන සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙනවා. මේ නිෂ්පාදන වලට ගැනුම්කරුවන්ට අවශ්‍ය කරන නිෂ්පාදන දෙන්න තරම් ප්‍රමාණවත් අස්වැන්නක් තාමත් අපේ රටේ කෙරෙන්නේ නැහැ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ ගහකින් අපි ගෙඩි 50ක් අවුරුද්දකට කඩනවාද? එහෙම නැත්නම් ගෙඩි 120ක් 150ක් කඩන්න පුළුවන් විභවයක් තියෙන ගහකින් ඇයි අපි මෙතන 50 නවතින්නේ කියලා. ඒ වෙනුනොත් අපිට නව කෘෂි තාක්ෂණයේ විශේෂයෙන්ම ජල සම්පාදන පද්ධතිය හරහා සහ අපේ තියෙන භෝග කල්චරල් ප්‍රැක්ටිසස් වගා ශස්්‍ය ක්‍රම වලින් අපිට වැඩි දියුණු කරගෙන මේ අස්වැන්න ඉහළ නංවා ගන්න ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි කෘෂිවේදීන් වශයෙන් සහ මේකේ වෘත්තිකයන් මේ කෘෂි කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයන් වශයෙන් අපි උනන්දු වෙන්න ඕනේ අපේ තියෙන සිසු පරපුර සහ මේ ප්‍රජාව ගොවි ජනතාව මේ පිළිබඳ උනන්දුවක් දක්වන සෑම සියලු දෙනාම මේ තාක්ෂණය ගැන වැඩි වැඩියෙන් දැනුවත් කරන්න සහ ඒකට ඕන කරන තාක්ෂණික මඟ පෙන්වීම ලබා දෙන්න. ඒ තුලින් තමයි මේ ගෝලීය අර්බුදයෙන් අපි මිදෙන්න නම් මේක කළමනාකරණය කරගන්න නම් අපි මේ වෙලාවේ අපේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ ඵලදායීතාවයේ වැඩි දියුණු කර ගැනීම සඳහා තමයි උත්සාහ ගන්න ඕනේ. විශේෂයෙන්ම දැනුවත්භාවය ලබා ගන්න. තාක්ෂණික දැනුවත්භාවය ලබා ගැනීම තමයි මේ මොහොතේ වැදගත්ම දේ. අපිට පාලනය කර ගත නොහැකි විශේෂයෙන්ම මේ පිරිවැය කියන දේ වෙළඳපොළ බාහිර ලෝක වෙළඳපොලේ මිල ගණන් අපිට පාලනය කරන්න බැහැ. නමුත් අපිට තාක්ෂණය වැඩි දියුණු කර ගැනීම සහ වෙනකුත් විකල්ප තාක්ෂණික ක්‍රම ඔස්සේ අපේ ඵලදායීතාවය වැඩි දියුණු කර ගැනීමෙන් අපිට පුළුවන් පිරිවැය කියන එක අස්වැන්න වැඩි කර ගැනීමෙන් කියන අස්වැන්න වැඩි කර ගැනීමෙන් අපිට අනිවාර්යයෙන්ම පිරිවැය අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි අධ්‍යාපනික වැඩසටහන් වෙන්න පුළුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව වහවහ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මේ මොහොතේ අපිට රටක් වශයෙන් තියෙනවා. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ භෝග විවිධාංගීකරණයේ අඩු සැප වියදවුම් ප්‍රමාණයකින් වගා කරන්න පුළුවන් කෙටි කාලීන භෝග පිළිබඳව අවධානය යොමු කරන්නත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කියන්නත් ඕනේ අපේ සත්ව නිෂ්පාදන ශාස්ත්‍රය ගැනත් අපි අවබෝධ කරමු අවධානය යොමු කරගන්න ඕනේ. ඒ නිෂ්පාදන ප්‍රමාණය අපි අඩු කරගත්තොත් අපිට දැවැන්ත විදිහට අර්බුදයකට යන්න පුළුවන්. ඔබට මතක නම් ඊට වසර කිහිපයකට කලින් අපි රසායනික පෝර සහ රසායනික පලිබෝධනාශක ආනයනය සීමා කිරීම යටතේ අපේ රටේ කෘෂි කර්මාන්තයේ විශාල විදියට පසුබෑමක් සිද්ධ වුණා. අපේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය උඩ යටිකරු වුණා කිව්වොත් නිවැරදි. ඒක අවසානයේදී මහා ව්‍යසනයකින් තමයි අවසාන වුණේ. ඉතින් අපි නැවතත් ක්‍රමක්‍රමයෙන් මේ தත්ත්වය කළමනාකරණය කරගනිමින් නැවතත් ප්‍රකෘති தත්ත්වයට අපේ නිෂ්පාදන ක්‍රියාවලිය යමින් තියෙන වෙලාවක තමයි අපිට මේ ගෝලීය වශයෙන් මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම අපි අමතක කරන්න හොඳ නෑ මේ වෙලාවේ ගෝලීය වශයෙන් අපි දේශගුණික විපර්යාස වලටත් ලක් වෙලා තියෙන අර්බුදයට පත් වෙලා තියෙන රටක්.
එක වෙලාවකදී අපි අධික තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයකට මුහුණ දෙනවා. ඒ තුලින් ගම් වතුර නාය යාම ඇතුළු විශාල ස්වභාවික ව්‍යසනයන් වලට අපේ වගාවන් ලක් වෙනවා. ආබාධයට ලක් වෙනවා සහ අපේ වගාවන් විනාශයට පත් වෙනවා. අපි විශේෂයෙන් අමතක කරන්න හොඳ නෑ අපේ භෝග වගාවන් සැලකියුතු ප්‍රමාණයක් විනාශ වෙන්නේ වර්ෂාපතනයෙන්. ඊළඟට අනික් පැත්තට දීර්ඝ කාලීනව පවතින නියං තත්ත්වයක් අපි එක් කලාපයකදී මුහුණ දෙනවා. ඉතින් මේ තත්ත්වයන් දෙකම කළමනාකරණය කර ගැනීම සඳහා අපි නව තාක්ෂණික යෙදවුම් ජල සම්පාදන පද්ධති, ජල කළමනාකරණය, වැසි ජල කළමනාකරණය ඇතුළු ගොඩාක් විද්‍යාත්මක සහ තාක්ෂණික ප්‍රවේශයන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපි තවදුරටත් සාම්ප්‍රදායික ක්‍රමයටම අපි අපේ තාත්තලා එහෙම නැත්නම් සීයලා කරපු විදිහටම කෘෂිකර්මාන්තය කිරීමේ හැකියාවක් තවදුරටත් අපේ රටේ නැහැ. අපි ආහාර නිෂ්පාදනය ගැන හිතනවා නම් දැන් අපි දන්නවා තවමත් දලදේශීය නිෂ්පාදිතයට අපේ රටේ කෘෂිකර්මාන්තය දායක වෙන්නේ 7% වගේ ප්‍රමාණයක්. ඒක ප්‍රමාණවත් ඉලක්කයක නැහැ. නමුත් මේකේ මෙහෙම පැත්තකුත් තියෙනවා. මේ ඍජුවම කර්මාන්ත අතරම වක්‍රව කර්මාන්ත සඳහා කර්මාන්තාංශය සඳහාත් අපි සැලකියුතු ප්‍රමාණයක් අපේ කෘෂි නිෂ්පාදන වලින් දායක වෙනවා. ඒක අර අතන 7ට ගණනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් තවමත් අපි ප්‍රමාණවත් තැනක නෙමෙයි ඉන්නේ අපේ රටේ ආහාර නිෂ්පාදනය අතින්. ඒ වගේම අපේ විනිෂ්පාදනය අතින් ගත්තත් අපි ඉන්නේ තවමත් සාමාන්‍ය අස්වැන්න රටක් විදියට ගත්තොත් ප්‍රමාණවත් තැනක නෙමෙයි. නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල ඉතාම ඉහළ හොඳ අගයන් වාර්තා කරලා තියෙනවා. අපි උත්සාහ ගන්න ඕනේ මේ දිස්ත්‍රික්කවල ප්‍රමාණයටම අනෙකුත් දිස්ත්‍රික්කවල විනිෂ්පාදන ක්‍රියාවලියත් ඉහළට නංවා ගන්න. දැන් මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම වෙළඳ පොලේ කීරි සම්බා කියන සහල් වර්ගයට විශාල ඉල්ලුමක් සහ හිඟයක් තියෙනවා. මිල වැඩි වෙලා තියෙනවා. පාලන මිලට එපිටින් ගිහිල්ලා තමයි වෙළඳ පොලේ ගන්න වෙලා තියෙන්නේ පාරිභෝගිකයන්. ඉතින් මේවා වලට තාක්ෂණික ප්‍රවේශයන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේ ගෝලීය අර්බුදත් එක්ක අපේ රට තුල කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන දේවල් අපිට හොඳ නැහැ ගෝලීය අර්බුද වලට බැර කරන්න. ඊට වඩා අපි රට ඇතුලේ අපේ දේශීය යාන්ත්‍රණයන් ඇතුලේ විසඳ ගන්න පුළුවන් ගොඩාක් දේවල් වලට අපි ප්‍රමුඛතාවය දීලා අපි දැනුවත්භාවය ලබලා සාකච්ඡාව තුළින් සහ ප්‍රායෝගික විසඳුම් තුළින් අපිට මේ දේවල් නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා.